Facebook එකේ YouTube එකේ TikTok එකේ වැඩියෙන්ම කතා වෙන්නේ Google මේ මෑතකදී හඳුන්වලා දුන්න Veo 3 කියන AI video generating platform එක ගැන. ඉතින් ගොඩක් අය මටත් message දාලා අහලා තිබුණා කොහොමද Google Veo එකෙන් අපි මේ වීඩියෝ එක පටන් ගන්නකොට දාලා තිබ්බ වගේ ලස්සන වීඩියෝස් හදාගන්නේ කියලා. ඉතින් ඒක නිසාම අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න තීරණය කරා Google Veo හරහා කොහොමද මේ වගේ වීඩියෝස් හදාගන්නේ කියන එක ගැන A to Z කතා කරන්න. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ඉතාම සරලව කියලා දෙනවා කොහොමද ඔය වෙබ්සයිට් එකට යන්නේ, account එකක් හදාගන්නේ කොහොමද සහ වීඩියෝස් ජෙනරේට් කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඊට පස්සේ Google එකේ Google Veo 3 කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ රිසල්ට්ස් ටිකක් එනවා. මෙතන උඩම ඔයාලට එනවා Google DeepMind කියලා. ඔයා මෙතන තියෙන මේ Veo කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට Google DeepMind එකට අරගෙන යනවා. ඔයාලට මෙතන උඩම බලා ගන්න පුළුවන් try Google AI Studio කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මේ විදිහට Google AI Studio එකට අරගෙන එනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ pop up menu එකක් එනවා. ඒක ඔයාලට අවශ්‍ය නැති නිසා close කරගන්න. ඉතින් ඔයා මේ වෙබ්සයිට් එකට පළවෙනි පාර නම් එන්නේ. ඔයාලට මෙන්න මේ විදිහේ agreement එකක් එනවා. මේකට ටික් දෙක දාලා accept button එක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් generate media කියලා option එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා නැවත මෙන්න මේ වගේ create generative media කියලා interface එකකට අරගෙන යනවා. මෙතන මේ තියෙන Veo කියන option එක select කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එක generate කරන Veo 2 option එකට අරගෙන එනවා. ඉතින් අපි වීඩියෝ එකට prompt එකක් දෙන්න කලින් මුලින්ම මේකේ තියෙන settings ටික බලමු. ඉතින් ඔයාලට දැනට select කරගන්න පුළුවන් Google Veo 2 එක විතරයි. මෙතන ඔයාලට පෙන්වන්නේ කොච්චර result එකක් ගන්න පුළුවන්ද කියලා. ඔයාගේ prompt එකකට output කීයක් ගන්න පුළුවන්ද කියන එක. ඉතින් මෙතනදී උඩරිම outputs දෙකයි අපිට ලබා දෙන්නේ. මෙතනදී ඔයාලට ratio එක select කරන්න තියෙනවා. ඔයා YouTube එකට upload කරන වගේ videos නම් generate කරන්නේ ඔයාලට පුළුවන් මේ 16:9 කියන ratio එක ගන්න. ඒ කියන්නේ ඔයාලා මේ දැන් video එක බලන ratio එක. ඒ වගේම තමයි ඔයා TikTok වගේ platform එකකට නම් videos generate කරන්නේ ඔයාලට පුළුවන් මේ 9:16 කියන ratio එක select කරගන්න. ඔයාලට මෙතනදී video duration එකත් select කරගන්න පුළුවන්. ඔයාලට තත්පර 5ක ඉඳලා තත්පර 8ක් වෙනකන් duration එක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට දැනට frame rate එක සහ resolution එක වෙනස් කරගන්න බෑ. ඉතින් මේ frame rate එක සහ resolution එක අපිට select කරන්න පුළුවන් options විදියට ඒවි. ඒ වගේම තමයි ඔයාලට prompt එකට අමතරව negative prompt එකක් දෙන්නත් පුළුවන්. හරි, අපි දැන් බලමු කොහොමද වීඩියෝ එකක් generate කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකක් generate කරගන්න නම් ඔයා prompt එකක් දෙන්න ඕනේ. සරලව කිව්වොත් prompt එකක් කියන්නේ ඔයාගේ වීඩියෝ එක හැදෙන්න ඕන මොන වගේද කියලා විස්තර කරන එක. ඔයා මේ describe your video කෙනෙක් ක්ලික් කරාම මෙන්න මේ විදිහට පොඩි pop up menu එකක් එනවා. ඔයාලට තියෙන මේ allow access කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට නැවත මෙන්න මේ වගේ pop up menu එකක් එනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ Google account එක select කරලා මේකට register වෙන්න. හරි, අපිට දැන් තියෙන්නේ මේකට prompt එකක් දෙන්න. හරි, ඉතින් මම මෙන්න මේ වගේ prompt එකක් type කරලා වීඩියෝ එක generate කරන්න හදන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ prompt එකට දුන්නේ BMW M8 එකක් කොළඹ city එකේ drive කරන විදිහේ වීඩියෝ එකක් හදලා දෙන්න කියලා. ඉතින් මම මෙතනදී කො landmarks වගේ දේවල් මේකට add කරන්න කියලා. හරි, දැන් අපේ වීඩියෝ එක generate වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ නිල් පාට බටන් එක අපේ වීඩියෝ එක running කියලා පෙන්නනවා. හරි, අපේ වීඩියෝ එක generate වෙලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ලස්සන BMW එකක් කොළඹ city එකේ drive කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ save button එක click කරලා ඔයා හදපු වීඩියෝ එක save කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන මේ වීඩියෝ එකේ full result එක. ඉතින් වීඩියෝ එක ගොඩක් quality වගේම realistic විදියටම තියෙනවා. ඒ වගේම තමයි මම තවත් prompt එකක් type කරා. යාළුවෝ දෙන්නෙක් වාහනෙන් බැහැලා ඇවිදින ගමන් කතා කරන වීඩියෝ එකක් generate කරන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ result එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකත් ගොඩක් realistic විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට Google Veo 2 එක පාවිච්චි කරලා videos generate කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඉස්සරහට මේ duration එක, frame rate එක, resolutions වගේ දේවල් upgrade කරගන්නත් පුළුවන් වෙයි. නමුත් ගොඩක් දුරට මේ සඳහා ඔයාලට subscription එකක් ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩක් video editing වගේ වැඩ කරන කෙනෙක් නම් ඔයාලට subscription එකක් ගත්තත් ඒ ගෙවන ගානට වඩා ගොඩක් වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලා මොකද Google Veo එක ගැන හිතන්නේ? ඔයාගේ idea එකත් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒ වගේම ඔයා මේ වගේ videos ඉස්සරහටත් බලන්න කැමති නම්
දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.